යාළුවනේ. අද අපේ Arduino 7 වෙනි පාඩම. මම අද ඔයාලට 7 වෙනි පාඩමෙන් ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ IR sensor එක ගැන. ඉතින් මේ IR sensor එකෙන් අපේ ultrasonic sensor එකේ මම ඔයාලට කලින් කියලා දුන්නා. ඒකේ transmit එකයි receive එකයි තියෙනවා. මේකෙත් වෙන්නේ ඒ දෙයම තමයි. මෙතනින් මේකේ කිරණක් transmit වෙනවා. ඊට පස්සේ මෙන්න මේකෙන් ඒක receive කරගන්න එක තමයි කරන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මේකේ connections සුයි කෝඩ් එකයි. ඉතින් මම අද ඔයාලට තව දෙයක් කියන්න ඕන උගන්වන්න යන්නේ if කියන condition එක දාලා කොහොමද වැඩක් කරගන්නේ කියන එකයි. තව ඔයාලට කරන්න ඔයාලට මේකෙන් මම parking alarm system එකක් හදන්න යන්නේ. ඒක පොඩි project වලට අයිති වෙන ඒවා. ඉතින් මම හුඟක් වෙලාවට basics ඔයාලට කියලා දෙනවා. ඒ වුණාට project උත් කරනවා. මේ ටියුටෝරියල් එකෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එහෙමත් මම කරන ඒවා. ඉතින් තව විශේෂම දෙයක් ඔයාලට කියන්න ඕන මම ජනවාරි මැද හරිය වගේ පටන් ගන්න ඉන්නේ. අපේ WhatsApp නම්බර් එක මම කලින් වීඩියෝ එකේ එවලා ඇති. මම 6 වෙනි ලෙසන් එකේ වීඩියෝ එකේ එවලා ඇති. ඔයාලට මේ ඒකේ වැඩිපුර විස්තර කමෙන්ට් බොක්ස් එකට ඔයා මේ WhatsApp නම්බර් එක දාන්න. ඊට පස්සේ අපි WhatsApp හරහා group එකක් හදා ගන්නවා. ඔයාලට ඔය නැති එක Arduino මේ බඩු ඒ කියන්නේ මේ IR sensor ඒ වගේ දේවල් ඔයාලට මේ ගන්නත් පුළුවන්. ඒකෙදි හුඟක් දවස් ඉතින් join වෙලා ඉන්න ඕන. කරලා project කරන්න පුළුවන් group එකක් මම කෝඩිනුත් එක්කම තමයි ඒව එවන්නේ. කැමති අය ඉන්නවනම් WhatsApp එකට මේවා දාන්න. හරි. එහෙනම් අපි බලමු මේ connections කොහොමද කියලා. ඉතින් මෙන්න මෙතන මෙන්න මේ pin එක තමයි මේකේ තියෙන VCC pin එක. මේ ground එක සහ මේ තමයි out pin එක. ඒ කියන්නේ මෙතනින් තමයි අපිට signals දෙන්න පුළුවන්. මෙතන 5 මේ ground එක කියන්නේ ඍණ මේ තියෙන්නේ VCC 5 volt දෙන එක. ඉතින් මෙන්න මෙතනින් මේ විදිහට lights එකක් ඔයාලා බලන්න මෙතන preset එකක් තියෙනවා. transmit එකයි receive එකයි තියෙනවා. පිටිපස්සෙත් මේ විදිහට ගාලා තියෙනවා. මෙන්න මෙතන බලන්න circuit connections. හරි එහෙනම් අපි යමු අපේ connections කොහොමද කියලා බලන්න. අපිට connections වලට breadboard එකක් ඕන වෙනවා. ඊට පස්සේ Arduino Mega හෝ Uno ඒ දෙකකින් එකක් ඕන වෙනවා. IR sensor එකක්, jumpers ටිකක්, buzzer එකක් සහ LED එකක්. ඉතින් මම මෙතනදී Milky LED එකක් තමයි use කරලා තියෙන්නේ. ඉතින් මේකෙත් වෙනස මම ඔයාලට පස්සේ කියලා දෙන්නම් වෙන වීඩියෝ එකකින්. ඉතින් තව දෙයක් තමයි කියන්න ඕන දෙයක් මේ පාර්කින් සිස්ටම් එකේ ඔයාලට පොඩි තුරක් ඇතුළත ඒ කියන්නේ මේකෙන් ඔයාලට ඕනනම් හදා ගන්න පුළුවන්. අපි දැන් අල්ට්‍රාසොනික් එකෙන් කරන්න පුළුවන් දෙයක් තමයි මේකත්. ඒ වගේම දෙයක් තමයි මේකෙනුත් වෙන්නේ. මේකේ වෙන්නේ පාර්කින් alarm system එකේ පොඩි තුරක් ඇතුළත ඔයාලට බාධකයක් අහුනොත් එලාමයක් වදිනවා. ඉතින් මම shorts වීඩියෝ වල මේකේ හදපු ප්‍රොජෙක්ට් එක දාලා ඇති. ඒක බලන්න ගිහිල්ලා හරි. දැන් මම මෙන්න මේ විදිහට මගේ breadboard එකට සම්බන්ධ කරගන්නවා. වෙනදී output ground VCC කියන pin තුන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් මේකට jumpers connect කරගන්නවා. මම මෙන්න මේ තුනට jumpers තුනක් connect කරගන්නවා. මෙන්න මේ හරියෙන් connect කරගත්තාම ලේසි. හරි. ඉතින් දැන් අපි මේකේ Arduino board එකට තියෙන connections ටික බලාගමු. signal අපිට ground සහ VCC එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. VCC එක මම මේ දුඹුරු පාටයකට තමයි අරන් තියෙන්නේ. ඉතින් මම මේක සම්බන්ධ කරගන්නවා. මේකේ තියෙන 5 volt pin එකකට මම මෙන්න මේකට සම්බන්ධ කරගන්නවා. board එකේ තියෙන 5 volt pin එකට. හරි. මම මෙන්න මේ විදිහට 5 volt එකට මේක සම්බන්ධ කරගත්තා. ground එක අපි ground එකට මෙන්න මේ විදිහට සම්බන්ධ කරගමු. මේක මෙන්න මේ signal pin එක ඔයාලට මේ pin වලින් කැමති එකකට ගහගන්න පුළුවන්. නමුත් මම මෙතනදී මේක ගහගන්නවා 4 වෙනි pin එකට. නෑ 3 වෙනි pin එකට ගහගන්නවා. 3 වෙනි එකට මම ගහගත්තා මෙන්න මේ විදිහට. හරි. දැන් අපි බලමු අපි LED එක මේකට connect කරලා. හරි. දැන් මම මෙන්න මේ විදිහට තමයි මේකේ connections ටික හයි කරගත්තා. හරි. ඒ කියන්නේ මෙන්න මෙතන අපි buzzer pin එක මේ විදිහට තිබ්බා. මේකේ
VCC වයර් එක ගැහුවා මම මෙතන 11 වෙනි පින් එකට තමයි ඊට පස්සේ LED එකේ VCC එක ගැහුවා 12 වෙනි පින් එකට මේ දෙකටම මම එකම ග්‍රවුන්ඩ් වයර් එකෙන් තමයි සප්ලයි කරේ හරි එහෙනම් දැන් අපි යමු මේකේ කෝඩින් වලට ඉතින් යාළුවනේ වගේ IR සෙන්සර් එක වැඩ කරන එක නම් මෙන්න මේ වගේ ලයිට් එකක් පත්තු වෙන්න ඕන සහ මම මෙන්න මේ වගේ අත හරි වගේ මොකක් හරි එකක් දැන් අපි මේකට තියමු මෙන්න මේ වගේ නිකන් කඩදාසි කෑල්ලක් මෙන්න එහෙම තිබ්බත් මේක පත්තු වෙන්න ඕන ඔයාලට පේනවා ඇති පොඩි ඩිසාස්ටන්ස් එකක් ඇතුළත මේකේ ලයිට් එක පත්තු වෙනවා අපි එහෙනම් අද කෝඩින් එක ගහමු ඉතින් අද මම විශේෂත්වයක් කරනවා ඒ තමයි කෝඩින් එක මම අද ඔයාලත් එක්කම තමයි ගහන්නේ අපි එහෙනම් වැඩි කතා නැතුව යන් හරි ඉතින් දැන් අපි මේකේ කෝඩින් වලට එලා තියෙන්නේ සුපුරුදු විදිහට මෙන්න මෙතන void setup එකයි void loop කියලා එකයි තියෙනවා අපි setup එකේ මම initialize කරගන්න දේවල් ඔක හැමදාම කියනවා හරි දැන් අපි එහෙනම් මෙන්න මෙතනින් ලියාගමු void setup වල pin mode අපි මෙතන ලියාගමු දැන් මම මෙන්න මෙතන දාගන්න pin mode 3 උඩ වැරදුනා pin mode අපි මේ තුන්වෙනි pin එකට ගහපු නිසා අපි මෙතන ලියා ගන්න 3 කියලා වාත් එතන වා ගහපු pin එකේ නම ලියා ගන්න ඕන pin mode 3 එක අපි ලියනවා output tag කියලා හරි නෑ sorry එතන input tag pin mode 3 කියලා කියන්නේ අපි IR එකේ සෙන්ස් එක එහෙනම් අපි ඒකට ලියා ගන්න ඕන ඒක input එකන්නේ හරි ඉතින් ලියා ගන්න input කියලා එතන කමා එක දා ගන්න ඕන හරි දැන් මම මෙන්න ඊළඟ රූල් එකේ මම මෙන්න මෙහෙම ලියා ගන්නවා pin mode අපි මම මෙන්න මෙතන මෙහෙම ලියා ගන්න ඕන pin mode අපි මෙතන බසර් පින් එක තමයි දැන් මෙතන ලියා ගන්න නෑ මේ ලයිට් එකේ පින් එක අපි ලියා ගන්න ඕන 11 output එකක් කියලා නෑ මට පොඩි වැරදිමක් වුණා යාළුවනේ මෙතන අපි මේ ලියාගන්නේ pin mode 11 එකට අපි ගහුවේ බසර් පින් එක ඒ නිසා අපි මෙතන 11 කියලා තමයි ලියාගන්නේ 12ට තමයි අපි LED එක ගැහුවේ ඔව් 12ට ගැහුවේ LED එක හරි 11 අපි මේකත් output එකක් කියලා තමයි දීලා තියෙන්නේ ඒක output හරි මම මෙන්න මේ විදිහට එකක් දාගත්තා pin mode 11 output කියලා හරි අපි ඊළඟ එකේ ලියා ගන්න ඕන pin mode අපි මෙතනට 12 වෙනි pin එක තමයි මේකේ ලියා ගන්න ඕන pin mode 12 output කියලා අපි මෙතන ලියා ගන්න ඕන හරි දැන් අපි මෙන්න මෙතන semicolon එක දා ගන්නවා මෙන්න මේ විදිහට මම මේක ඉවර කරනවා හරි හරි දැන් අපි ඉනිෂියලයිස් කරගන්න ඒවා ටික මෙන්න මෙතනින් ඉවර කරා අපි දැන් යන් loop කියන ෆන්ක්ෂන් එකට හරි අපි දැන් loop කියන එකට යනවා ඔයාලට වෙනදී මෙන්න මෙතන void loop ෆන්ක්ෂන් එක තියෙනවා අපි void loop එකේ මෙහෙම ලියා ගන්න ඕන අපි දැන් තමයි මම ඔයාලට පටන් ගද්දිම කියලා දීපු දේ ලියන්නේ ඒ තමයි මෙන්න මේ if කියන කන්ඩිෂන් එක if කියන්නේ දෙයක් වෙන්නේ නැහැ වගේ එකක් ඒ කියන්නේ
දෙයක් වුණේ නැති. ඒ කියන්නේ මොකක් හරි දෙයක් අපි දාන දෙයක් වුණේ නැති වුණොත් වගේ දෙයක් දාන අර්ථයක් දෙන්න තමයි මේ if කියන එක දාගන්නේ. අපි දැන් මෙන්න මෙතන ගහගමු. if digital read අපි මෙතන digital read එකක් දෙන්න ඕන. මෙතන අපි දෙන්න ඕන 3 කියන එක තමයි අපි මේවා ඇතුලේ ලියා ගන්න ඕන යාළුවනේ 3 කියලා. හරි. ඒ කියන්නේ අපි මෙතන digital read 3 එළියට ගියා. මෙතන මේ බ්‍රැකට් එක ඇතුළේම තමයි මේ බ්‍රැකට් එක දාන්නේ. ඊට පස්සේ අපි equal දෙකක් මේ විදිහට දාගන්න ඕන. ඒ කියන්නේ equal කියන එක තමයි මේ Arduino language එකේ equal කියන එක තමයි මෙතන මේ equal දෙකක් දාලා තියෙන්නේ. හරි. equal ඊට පස්සේ ආයි අපි මෙතන low කියලා දාගන්නවා. මේ low කියන්නේ off කියන එක මම ඔයාලට මේක අපේ Arduino දෙවෙනි lesson එකේදී ඔයාලට කියලා දුන්නා. හරි. low semicolon එක දාගත්තා. නෑ සෝරි මේ semicolon එක නේ දාගන්නේ මෙන්න මේක. හරිද මේ අමුතු විදිහේ බ්‍රැකට් එක. හරි. ඊළඟ එකේ අපි ලියා ගන්නවා මේකේ අපි මුකුත් එහෙම ලියන්නේ නැහැ. ඒකේ අපි අර බ්‍රැකට් මුකුත් දාන්නේ නැහැ. අපි මෙතන ලියා ගන්න ඕන digital write අපේ 12 හයි කියලා මෙතනින් දාන්න ඕන. digital write 12 හයි කියලා දාලා මෙන්න මෙතනින් semicolon එක දාගන්න ඕන. ඊට පස්සේ අපි ඊළඟ එකේ ලියා ගන්නවා ආයි මේ digital write එකම තමයි. ඒකේ ලියාගන්නේ digital අපි එතනත් ලියාගන්න digital write එකම තමයි digital write ඔයාලට පේනවා ඇති digital write 11 low කියලා අපි මෙතන ලියා ගන්න ඕන. digital write 11 කමාවක් දාලා අපි මෙතන ලියා ගන්න low කියලා. ඔව් දැන් අපිට වැඩේ ඉවරයි. අපි මේකට semicolon එකක් දාගමු. හරි. දාලා අපි මෙන්න මෙතනින් මේක දීලා තියෙනවා අපේ අර බ්‍රැකට් එක ඉවරයි කියලා. ඔව් ඒක ඉවරයි තමයි. අපි මෙතන දැන් තව ඉඩක් තියාගමු. හරි. 12 වෙනි එකේ අපි ආයි else කියන එකක් දාන්න ඕනේ. මේ else කියන්නේ if එකට සමාන එකක්. ඒක අපි මෙන්න මෙතනින් දාගමු. else මේක දාගන්න simple වලින්. වෙනවද else else කියලා මම මෙතනින් දාගත්තා. හරි. ඊළඟ එකේ අපි ලියා ගන්නවා digital write 11 හයි කියලා අපි මෙන්න මෙතනින් දාගන්න ඕන. 11 හයි කියලා semicolon එක මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ එකේ ලියා ගන්න ඕන ආයි digital write එකක් digital write 11 low කියලා අපි මෙන්න මෙතන දාගන්න ඕන. නෑ 12 low කියලා අපි මෙතන ඔයාලට වෙනවාදී ලියාගත්තා.
11යි කියලා. ඒ කියන්නේ මෙතනට අපි අනිවාර්යෙන් දාන්න ඕන 12 ලෝ කියලා. හරි දැන් අපි මෙන්න මේ විදිහට ඒ කියන්නේ මම ඔයාලට මේ රීඩින් එක කලින් කියන්නම්. හරි දැන් මේක ඉවරයි කෝඩින් එක ඔයාලට පේනවා ඇති. හරි අපි මේ අමුතු විදිහේ බ්‍රැකට් දෙකක් දාගමු. හරි දැන් මෙන්න මේ විදිහට කෝඩින් එක මම ඉවර කරා. මේකේ සරල සිද්ධාන්තිකව මෙන්න මෙතන ඉනිෂියලයිස් කරලා තියෙනවා 3 ඉන්පුට්. ඒ විදිහට මෙයාලා මෙතන ඉනිෂියලයිස් කරගෙන තියෙනවා ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ void loop එකේ if මේ කියලා මේක දීලා තිනවා. එහෙම උනේ නැත්තම් digital read 3 low එහෙම තමයි මෙතන දීලා තියෙන්නේ. ඒ කියන්නේ 3 off වෙන්න. digital write 12 on වෙන්න. ආයි 11 off වෙන්න. ඒ විදිහට තමයි දීලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි කෝඩින් එක. අපි මේක වෙරිෆයි කරලා බලමු. compiling sketch done compiling. අපි මේක දැන් අප්ලෝඩ් කරමු. හරි ඔයාලට වෙනවා ඇති මෙන්න මේ විදිහට එලාම් එක දිගටම වදිනවා. මේකට හේතුව තමයි යාළුවනේ අන්න ඉතින් යාළුවනේ මෙතන LED එක පොඩ්ඩක් ඔයාලට පෙන්වන්නත් දන්නේ කෝඩින් එක අප්ලෝඩ් කරද්දී මේක රෙසිස්ට් එකක් ගහන්න කියන්න ඕන. හේතුව තමයි ඔයාලට පෙන්වන්නේ නැති ඒක එකපාරට ඩිම් වුණා වගේ වුණා. ඒ ලයිට් එක පිච්චුණා. හරි කමන්නේ අපි එලාම් සිස්ටම් එක දැන් හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ එලාම් සිස්ටම් එක වැඩ කරන්නේ. හරි ඉතින් මේකට ඔයා දැන් බාධකයක් කියන්නේ දැන් ඔයා කාර් එකේ දැන් පැදගෙන ගිහිල්ලා මේක පාක් කරන්න යද්දි ඔන්න ඉස්සරහා අපි හිතමු ඔන්න තියලා තියෙනවා මෙන්න මේ වගේ මොකක් හරි දැන් මෙතන බිල්ඩින් එකක් කියමුකෝ මේක. ඔන්න ඔහොම තියෙනවා. ඔයාගේ කායක දැන් ඔහොම යනවා. ගිහිල්ලා පාක් එක කරන්න යද්දි මෙන්න මේ විදිහට මේක ඩිසාස්ටන්ස් එක මෙන්න මේ ගානට වගේ මෙන්න මේ ලිමිට් එක පහු කරපුවම මේක වදින්න ගන්නවා. ඉතින් ඕක තමයි ඕකේ තියෙන බේසික් එක. හරි ඉතින් එහෙනම් අද අපේ ආඩිනෝ පාඩම මම මෙන්න මේ විදිහට තමයි ඉවර කරේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මාව subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න ඔක්කොම ටික කරන්න. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක් කිව්වා. මං ගියා.